රයිට් කොටස් වෙළඳපොළ සම්බන්ධයෙන් තවත් වීඩියෝ එකක් ඉක්මනට කරගෙන යන්න. මම ඊයේ වීඩියෝ එකක් දැක්ක කොටස් වෙළඳපොළ සම්බන්ධයෙන් කරන කෝස් එකක කෝස් එකක් ප්‍රොමෝට් කරන දාපු වීඩියෝ එකක්. එතන කතා කරනවා ගොඩ දෙනෙක් මේ කොටස් වෙළඳපොළ ආයෝජනය කියලා කියන්නේ මේ රේෂියෝස් දෙක තුනක් බලලා ගිහිල්ලා ෂෙයාර් එකක් ගන්නවා කියන එක තමයි ගොඩ දෙනෙක් හිතාගෙන ඉන්නේ. ඒක වැරදි කියලා. එතකොට ඒක 100%ක් හරි. ඒක 100%ක් හරි. එහෙම ඉන්වෙස්ට් කරන එක වැරදි. කොටසක් තෝරා ගන්නකොට ගොඩාක් දේවල් තියෙනවා. තව ඒ වීඩියෝ එකේම සාකච්ඡා කරනවා මේ සම්බන්ධයෙන් කිසිම කෙනෙක් සාකච්ඡා කරන්නේ කිසිම වීඩියෝ එකක් නැහැ. ඒකට මම එකඟ නෑ. මම ඒ කොටසක් තෝරා ගැනීම සම්බන්ධයෙන් කොටස් වලින් පොලේ සියලුම දේවල් එකම වීඩියෝ එක පැය 3ක වීඩියෝ එක මීට අවුරුදු 5කට කලින් අප්ලෝඩ් කරලා තියෙනවා YouTube එකට. පැය 3ක වීඩියෝ එකක් ගොඩ දෙනෙක් මම ඒක ෂෙයා මාකට් ඩිප්ලෝමා කියලා තමයි නම් කරලා තියෙන්නේ. මොකද ඒක ඩිප්ලෝමා එකක් වගේ තමයි. ඒක කවුරු හරි බැලුවොත් එයා කොටස් වෙළඳපොළ සම්බන්ධයෙන් ඩිප්ලෝමා එකක් කරහා සමාන මේ අයිඩියා එකක් එනවා. ඒ වීඩියෝ එකේ තියෙන කන්ටෙන්ට් එක ගොඩක් මම දැකලා තියෙනවා. මේ කොටස් වෙළඳපොළ සම්බන්ධයෙන් කෝසස් කරන අය කෑලි 3කට කඩලා අඩුම ගාණ රුපියල් 18000කට 20000කට විකුණන කන්ටෙන්ට් එකක් තමයි මම පැය 3ක නොමිලේ දාලා තියෙන්නේ මීට අවුරුදු 5කට කලින්. හරිද? ඒ වීඩියෝ එක බලලා මේ වෙනකොට කෝටිපති වෙච්ච අය ඕන තරම් ඇති. දැන්ට views ලක්ෂ 3කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. කමෙන්ට්ස් මං හිතන්නේ 1000කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. එතකොට මේ වීඩියෝ එකේ මම හැමදේම සාකච්ඡා කරලා දිනු මීට අවුරුදු 5කට කලින්. හරිද? එතකොට මම අද සරලව කියන්න මම ඊයේ දැකපු වීඩියෝ එක නිසා මම කියන්නේ ඒ ඊයේ දැකපු වීඩියෝ එක නිසා මේක රොකට් සයන්ස් නෙමෙයි බය කරන්න එපා මිනිස්සුන්ව මේක ඉගෙන ගන්න පුළුවන් දෙයක්. හරිද? තමන්ගේ කෝසස් විකුණ ගන්න මිනිස්සු බය කරන්න එපා. හරිද? මම මගේ පැය 3 වීඩියෝ එක මම කියලා තියෙන කොටසක් තෝරා ගන්න කොහොමද කියන එක. හරිද? කොටසක් තෝරා ගැනීම පැය 3 වීඩියෝ එකේ මම හිතන්නේ 50 වෙනි විනාඩියේ ඉඳලා පැයකට ආසන්න ප්‍රමාණයක් කොටසක් තෝරා ගන්න කොහොමද කියන එක සම්බන්ධයෙන් සාකච්ඡා කරලා තියෙනවා. මම මේ වීඩියෝ එක කොටස් 4කට හරි 5කට හරි කඩලා තමයි මම මේ වීඩියෝ එක මේ ඩිසයින් කරලා තියෙන්නේ. ඒකේ දෙවෙනි කොටස විදියට එන්නේ කොටසක් තෝරා ගැනීම. මම ඊටාම සරලව ඒක ආය අද කියන්නම්. වැඩි විස්තර ඒ වීඩියෝ එකට ගිහින් බලන්න 50 වෙනි විනාඩියේ ඉඳලා ඉස්සරහට කොටසක් තෝරා ගන්නකොට අපි කොටසක් තෝරා ගැනීම කියලා කියන්නේ මේ long term investment එක. අවුරුදු 5කට 10කට හෝල්ඩ් කරන් ඉන්න පෝර්ට්ෆෝලියෝ එකකට කොටසක් තෝරාගන්නේ කොහොමද කියන එක. හරිද? එතකොට කොටසක් තෝරා ගන්නකොට සලකා බලන ප්‍රධාන සාධක තුනක් තියෙනවා. අංක 1 ෆන්ඩමෙන්ටල් ඇනලිසිස්, අංක 2 ටෙක්නිකල් ඇනලිසිස්, අංක 3 මාකට් සෙන්ටිමන්ට්. හරිද? එතකොට මෙන්න මේකෙන් මේකත් තව කොටස් ගොඩකට බෙදෙනවා. මම කෙටියෙන්ම කියන්න. හරිද? ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් එකේදී අපි බලන්න ඕනේ number 1 ෆන්ඩමෙන්ටල් ඇනලිසිස්, number 2 ටෙක්නිකල් ඇනලිසිස්, අංක 3 මාකට් සෙන්ටිමන්ට්. ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් එකේදී අපි බලන්න ඕනේ කොටසක් තෝරා ගන්නකොට ඉකොනොමික් ඇනලිසිස් එක. හරිද? ඊළඟට ඉන්ඩස්ට්‍රි ඇනලිසිස් එක. ඊළඟට කම්පැනි ඇනලිසිස් එක. හරිද? එතකොට ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් එකේ කොටස් තුනක් තියෙනවා. ඉකොනොමික් ඇනලිසිස්, ඉන්ඩස්ට්‍රි ඇනලිසිස් සහ කම්පැනි ඇනලිසිස් කියන එක. එතකොට ඔය රේෂියෝස් එන්නේ මේ කම්පැනි ඇනලිසිස් කියන එකේ එක පාර්ට් එකක් විදියට. එතකොට විශාල අපසරියක චූටි කෑල්ලක් බලලා කවුරු හරි ඉන්වෙස්ට් කරනවා නම් ඒ ඉන්වෙස්ට්මන්ට් එක වරදින්න පුළුවන්. ඒක හරි. ඒ වීඩියෝ එකෙත් කියනවා යා. ඒක හරි එහෙම කරන්න ගියොත් වැරදි. ඒ කියන්නේ දැන් අපි ඉකොනොමික් ඇනලිසිස් එකේ ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් එකේ පළවෙනි පාර්ට් එකේ ඉකොනොමික් ඇනලිසිස් ඒකේ අපි පෙස්ට් ෆැක්ටර්ස් පෙස්ටල් ෆැක්ටර්ස් ගැන සාකච්ඡා කරනවා. එතකොට මේ අපි තෝරා ගන්න යන ෂෙයාර් එකට සම්බන්ධයෙන් අනාගතයේ අවුරුදු 5-10 ඇතුළත මේ ඉකොනොමි එකේ තියෙන චේන්ජස් කොහොමද ඉම්පැක්ට් වෙන්නේ කියන එක අපි ඉකොනොමික් ඇනලිසිස් එකේදී සාකච්ඡා කරනවා. ඊට පස්සේ අපි තෝරා ගන්න යන කොටසේ ඉන්ඩස්ට්‍රි එකට අදාළව ඒ ඉන්ඩස්ට්‍රි එකේ ට්‍රෙන්ඩ්ස් වර්තමාන තව අවුරුදු 5කට 10කට තියෙන ට්‍රෙන්ඩ්ස් මොනවාද කියන එක ඉන්ඩස්ට්‍රි ඇනලිසිස් එකේදී අපි බලනවා. ඊට පස්සේ කම්පැනි ඇනලිසිස් එකේ තමයි ඔය ගොඩාක් අය කතා කරන රේෂියෝස් එන්නේ. ඒකෙත් එක කොටසක් තමයි රේෂියෝස්. ඒ කියන්නේ net asset value එක, EPS එක, price earning ratios ඔය ටික විතරයි ගොඩාක් අය බලන්නේ. ඒක වැරදි. ඒ ටික විතරක් නෙමෙයි. ඒක මේ කම්පැනියක් ෂෙයාර් එකක් සිලෙක්ට් කරගනිද්දී එන ඊටාම අර 100ක් තියෙනවා 100ක 10ක වගේ කොටසක් තමයි ඒක. එහෙම කරොත් අනිවාර්යයෙන්ම වරදිනවා. එතකොට ඒ කම්පැනි ඇනලිසිස් එක ඇතුලේ තව කොටස් ගොඩාක් තියෙනවා. එතකොට කම්පැනි ඇනලිසිස් එක ගත්තොත් ෆයිනෑන්ෂියල් ඇනලිසිස් කියලා එකක් බලන්න ඕනේ. ඊට පස්සේ කී මැනේජ්මන්ට් පර්සනල් කියන එක බලන්න ඕනේ. කම්පැනි ස්ට්‍රැටජිස් බලන්න ඕනේ. ඊට පස්සේ කම්පැනි මැනේජ්මන්ට් එෆිෂියන්සි එක බලන්න ඕනේ. හරිද? එතකොට කම්පැනි ඇනලිසිස් එක ඇතුලේ ෆයිනෑන්ෂියල් ඇනලිසිස් කියලා එකක් තියෙනවා. ඊට පස්සේ කම්පැනි ස්ට්‍රැටජිස් කියලා එකක් තියෙනවා. මැනේජ්මන්ට් එෆිෂියන්සි කියලා එකක් තියෙනවා. ඊට පස්සේ කී මැනේජ්මන්ට් පර්සනල්
ඒ ගොල්ලන්ගේ ගැන බලන්න ඕනේ. එතකොට අපි ඔය මේ කම්පැනියක් සිලෙක්ට් කරගන්න ගියාම අපි ඊටාම චූටි දෙයක් විතරයි බලන්නේ. හරිද? ඒ චූටි දේ තමයි මේ රේෂියෝස් ටිකක්. එතකොට රේෂියෝස් ටික කියන්නේ මේ අපි කොටසක් තෝරා ගන්න යන සමස්තේ ඊටා සුළු කොටසක් විතරයි. එතකොට අපේ ආයෝජන අනිවාර්යෙන් වරදින්න පුළුවන්. ඊට පස්සේ අපි කතා කරා ෆන්ඩමෙන්ටල් මම ආයෙ කියන ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් එක මේ හැමදේම අර වීඩියෝ එකේ සාකච්ඡා කරලා තියෙන 50 වෙනි විනාඩියේ ඉඳලා ඉස්සරහට ඕන කෙනෙකුට බලන්න පුළුවන්. කොටසක් තෝරා ගනිද්දී අපි අනිවාර්යෙන් බලන්න ඕනේ ෆන්ඩමෙන්ටල් ඇනලිසිස්, ටෙක්නිකල් ඇනලිසිස්, මාකට් සෙන්ටිමන්ට්. ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් එක ඇතුළත් අපිට එනවා ඉකොනොමික් ඇනලිසිස්, ඉන්ඩස්ට්‍රි ඇනලිසිස්, කම්පැනි ඇනලිසිස් කියලා. එතකොට අපි ඉකොනොමික් ඇනලිසිස් එක ඇතුළේ තමයි පෙස්ට් ෆැක්ටර්ස්, ෆෙස්ටල් ෆැක්ටර්ස් ඒක බලන්න. එතකොට අපි ඉන්ට්‍රෙස්ට් රේට්ස් බලනවා, GDP එක කොහොමද, ගවර්න්මන්ට් එකේ පොලිසිස් මොනවාද, සෝෂියල් ෆැක්ටර්ස් ඔය හැමදේම ඉකොනොමික් ඇනලිසිස් එකේදී අපි සාකච්ඡා කරනවා. ඊට පස්සේ ඉන්ඩස්ට්‍රි ඇනලිසිස් එකේදී අපි සාකච්ඡා කරනවා අපි තෝරා ගන්න යන කොටසේ ඒ කොටසට අදාළ ඉන්ඩස්ට්‍රි එකේ තියෙන ට්‍රෙන්ඩ්ස් මොනවාද කියන එක. එතකොට එයා මොකක් හරි ටෙක්නිකල් රිලේටඩ් දෙයක් තියෙනවා නම් ඒ ටෙක්නික් එක තව අවුරුදු 2කින් 3කින් මේක අවුට්ඩේට් වෙනවා නම් අපි ඉන්ඩස්ට්‍රි ඇනලිසිස් එක කරනකොට අපිට තේරෙනවා. එතකොට අපි මේ තෝරා ගන්න යන කොටස සමාගම තියෙන්නේ මේ බිස්නස් එක තියෙන්නේ තව අවුරුදු 2යි කියලා අපිට තේරෙනවා. එතකොට කවුරු හරි මේ net asset value එකක් හරි P ratio එකක් හරි විතරක් බලලා කරොත් තව අවුරුදු 2ක් යද්දී ඔය කොටස විකුණන්න වෙනවා. හරිද? ඒකයි ඉන්ඩස්ට්‍රි ඇනලිසිස් එක බලන්න කියන්නේ. ඊට පස්සේ කම්පැනි ඇනලිසිස් එක ඇතුළේදී අපි ෆයිනෑන්ෂියල් ඇනලිසිස් එක ඔය රේෂියෝස් ඔක්කොම එන්නේ ෆයිනෑන්ෂියල් ඇනලිසිස් කියන එක ඇතුළේ. හරිද? ඔයක විතරයි හැමදේම බලන්නේ. ඊට පස්සේ මැනේජ්මන්ට් එෆිෂියන්සි, කම්පැනි ස්ට්‍රැටජිස්, ඊට පස්සේ කී මැනේජ්මන්ට් පර්සන් ඔය වගේ 4ක් තියෙනවා කම්පැනි ඇනලිසිස් එක ඇතුළේ. ඊට පස්සේ ටෙක්නිකල් ඇනලිසිස් වල තමයි අපි ඔය ගොඩාක් දේවල් කතා කරන්නේ. MA, බුලින්ජර් බෑන්ඩ්, MACD, මූවිං ඇවරේජ් ඔය දේවල් අපි කතා කරන්නේ මේ ටෙක්නිකල් ඇනලිසිස් එක ඇතුළේ. හරිද? මූවිං MA ක්‍රොස් කියයි ඔය හැමදේම ටෙක්නිකල් ඇනලිසිස් එක ඇතුළේ තමයි සාකච්ඡා කරන්නේ. ඊට පස්සේ මාකට් සෙන්ටිමන්ට් එක. එතකොට අපි දැන් ෂෙයාර් එකක් බයි කරන්න යනවා නම් ඒ වෙලාවේ තියෙන මාකට් සෙන්ටිමන්ට් එක අතිශය වැදගත් වෙනවා. ඒ අපි ගන්න ෂෙයාර් එකේ අපි ලොන්ග් ටර්ම් හෝල්ඩ් කරගන්න එකට ඉම්පැක්ට් එකක් වෙන එක. එතකොට ඔය තුනම බලන්න ඕනේ. හරිද? ඔය තුනම බලලා තමයි මේ ෂෙයාර් එකක් අපි ලොන්ග් ටර්ම් හෝල්ඩ් කරගන්න ඉන්වෙස්ට් කරන්න යනවා නම් ඔය තුනම බලලා තමයි මේ ෂෙයාර් එකක් තෝරගන්න. නිකන් මේ රේෂියෝස් දෙක තුනක් බලලා ෂෙයාර් එකක ඉන්වෙස්ට් කරනවා කියන එක මහා මෝඩ වැඩක්. හරිද? ඔය ටික තමයි සාකච්ඡා කරන්නේ. ඔය සියලුම දේ මගේ අර පැය 3 වීඩියෝ එකේ තියෙනවා. මීට අවුරුදු 5කට කලින් දාපු එක. හරිද? ඒ වීඩියෝ එකට ගිහිල්ලා බලන්න කෙනෙක්. ඊට පස්සේ මොන හරි ඩවුට් එකක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. කමෙන්ට්ස් වලට රිප්ලයි කරන්න මට ඇත්තටම ටයිම් එකක් නැහැ. මම මේ වගේ පොඩි වීඩියෝ එකක් දාන්නම්. බොහොම ස්තුතියි වීඩියෝ එක නරඹුවට.